හායි ට්‍රැවල් බදර්ස් අද ඇවිල්ලා ඉන්නේ නම කියන්නේ නම ඇවිල්ලා වෙලන්හින්න හිල්ස් තියෙන දියතලාවේ ඉඳන් කිලෝමීටර් 3.2ක් වගේ තියෙනවා මෙහෙට. ඔයාලට එනවනම් මෙහෙ මේ පැත්තේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නෑ. ට්‍රිවිල් එක එන්න වෙන්නේ 250යි ගාන. එතනින් වැඩි වුණොත් පොඩ්ඩක් ඒක ට්‍රිවිල් එක්කෙන තමයි කතා කරගන්නේ. ඔව්. අපි ආවේ නම් 250යි. අපි 25ක සෙට් එකක් ඇවිල්ලා ඉන්නවද? නයිට් එකක් ඉන්නේ. මෙහි උපරිම 20යි කියලා තියෙන්නේ. අපි පොඩ්ඩක් කතා කරලා ඉවර 25ක් දාගත්තා. ඔයාලටත් අපි නම්බර් දාන්නම් පල්ලෙන් කතා කරලා ඕන දෙයක් ඩිසයිඩ් කරගෙන එන්න තමයි තියෙන්නේ. ඔව්. මේ දවස්වල නම් ගැන මේ දවස්වල කිව්වොත් මොකෝ මේ දවස්වල හොඳයි එන්න පුළුවන් බුකින්ස් තියෙනවා. ඔව්. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. මේකෙන්ද වීඩියෝ එක යන දවස්වල මේ වීඩියෝ එක දාන දවස්වල ඉඳන් ඔයාලා බලන්න බුකින් තියෙනවද නැද්ද කියලා. තියෙනවද කියලා බලලා දියතලා පැත්තට આવොත් මෙහෙ නතර වෙන්න පට්ටාතල් ප්ලේස් එක. හරි ඔන්න කිව්වත් වගේ දැන් අපි තියන්නේ මේක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න තමයි ඔයාලට. අයියේ කියන්න ඔයාලට එන පොඩ්ඩක්. මේක බැලුවන්ට ඔයාලට පේනවා ඇති. මෙතන පුළුවන් ඔයාලට ලන්ච් එක ඩිනර් එක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ හරි ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩ දෙනෙක්ට ඇවිල්ලා මෙතන ඉන්න පුළුවන්, කෑම ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කිව්වොත් මේක සම්පූර්ණ ලී ගුඩ් ටීම් එකෙන් යන්නේ. එන විදිය කිව්වොත් දියතලාව ටවුන් එකට ඇවිල්ලා වෙලන්හින්න හිල්ස් කියලා වුවම ඕනෙක් කෙනෙක් දන්නවා. නැත්නම් එතනින් වීල් එක එනවා නම් මෙතනට මෙන්න 250යි. නැත්නම් මගින් බැලෙනවා 250යි. මොකද අපේ සමහර කට්ටියකින් අරන් තිබ්බා. සමහර අයගෙන් වැඩියෙන් ගන්නවා කියලා අපිට ආරංචි එකා. ඇත්ත මෙන්න 250යි. ඊට පස්සේ මගින් බැලෙනවා 150යි. අපි යන්නේ බලන්න හැතුලේ කොහොමද කියලා. යා මේ අනිත් එක තමයි මේ පැත්තේ ඩිනර් එකේම හිටුනම බුෆේ එක තියෙනවා. බුෆේ එක තියෙනවා මේකේ. ඔක්කොම දාන්න දැන් නම් නෑ මොනවා. ටී තියෙනවා. ටී තියෙනවා. ස්ටේජ් බුක් එක තියෙනවා. අපි යන් ඔයාලට වෙන නියම තැනක් තියෙනවා. ඔහොම යද්දි මේ පැත්තේ කිචන් එකක් තියෙනවා. අරින්න අපේ අංකල්. එයා තමයි අපිට අද ඔක්කොම ලෑස්ති කරලා දෙන්නේ. මේක නිකන් අමුතු ප්ලේස් එකක්. මේක අමුතුම ප්ලේස් එක කියන්නේ මෙතන උපරිම එන්න පුළුවන් 20යි. 20 දෙනෙක්ට එන්න පුළුවන්. එතකොට එනවනම් බුකින් එකක් දාගෙන උඹලට මෙහි Google search කරලා නම්බරේ දෙනවා. අපි description එකේ දාන්නම් අනිවාර්යෙන් නම්බරේ. මේක දැක්කම ආසෙ දෙනවා ඊටුට. ඔයාලා try කරා. මේ පැත්තේ මේ බලු බලන් වෙනවා මේ ගස්සේ මොඳර වැවෙනවා. ඒ කියන්නේ දන්නවා ඉතින් දියතලාව කියන්නේ සීත බණ්ඩාරවල පැතීම එළවලු එහෙම. අනිත් එක තමයි මේ එළවලු එහෙම. මෙහි එළවලු මේගොල්ලෝ මෙහෙම ගන්න. අපි ඒකත් පෙන්නන්නම් ඔයාලට. ඒක සෑහෙන විශේෂයි. මොකද මේ ගොඩක්ම එළවලු තියෙනවා. කියන්නේ අනිත් ඒවා නැති වුණත් තම මේට ගොඩක්ම වුණා වෙන දේවල් මේ වහලා තියෙනවා. අද අපේ නම් 25ක් කට්ටියනවා. අපි ඒක මේ කියලා ස්පෙෂල් විදිහට කතා කරගත්තා. ඇත්තට මෙහෙ ඉන්න දෙන්නේ 20ක් කට්ටියක්. ඒ කියන්නේ උපරිම 20යි. ඒක මෙතන කට්ටියට කතා කරාම එයාලා පැහැදිලි කරලා දෙයි මොකද්ද විස්තරය කියලා. අපි එයාගේ contact number ඔක්කොම දාන්නම්. මෙතනින් දාන්න. පල්ලෙන් දානවා. එතකොට කුක්ගේ එයාගේ දානවා. ඔයාලට එතකොට එයාගේ contact කරලා අහගන්න පුළුවන්. ඔයාලට කැමති කෑම අනම්මනම් ඔක්කොම ටික. අපි යන්නේ බලන්න ඇතුලේ. අපි ඇතුලට යන්න කලින් අපි බලමු ගාඩන් එකට. හරි. මේ ගාඩන් එකේ පොඩි තැනක් තියෙනවා. ඒ වගේම මේ ගාඩන් එකේ පළතුරු තියෙනවා, පේර තියෙනවා. මේවා දන්නවද දන්නේ නැහැ. චෙරි මේ මෙතනින් ගලුවොත් බලන්න පුළුවන් මේදී. චෙරි මේවා මරු කැම. අවසානයේ මෙන්න මේ වගේ තවත් ලස්සන තැනකට අපිට එන්න පුළුවන් වුණා. මේවත් අමුතු සීන් නෑ. අමුතුම තැනක්. ඇත්තටම ෆැමිලි පිටින් ඇවිල්ලා මාරම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් තැනක්. අපි කියන්නේ දැන් ක්වොරන්ටයින් ඉවරයි. ක්වොරන්ටයින් ඉවරවත් නෑ. ඔව් ඉවරක් නෑ. ඒ වුණාට දැන් ගෙදර ඉඳලා ඇති වෙලා ඉන්න අයට ඔන්න තවත් තැනක් එන්න Travels Brothers ඒවට සීතලට දිව වැටලෙනවා. Travel Brothers channel එකෙන් වීඩියෝස් දාන්නේ කෙලින්ම දැන් මේ වගේ තැන් තමයි දිගට. ඔව් මේක මම හිතන්නේ මේක අමුතු එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. මොකද මේක නිකන් කැලේකට වගේ සීන් එකක්. මේක එතකොට අපේ දෙවෙනි හොටෙල් රිවිව් එක වගේ වෙනවා. වගේ නෙමෙයි ඇත්තටම ඒක තමයි දෙවෙනි හොටෙල් රිවිව් එක. තින් සුපුන්
මට නම් ගාඩන් එකට තමයි යන්න ඕනේ ඉක්මනට එළවලු ටික බලන්න. යන් යන්. ඇතුලේ ඒවා රිවිව් කරලා දැන් ආවා ගාඩන් එක පැත්තට. ගාඩන් එකේ ලස්සන මිරිස් පැල තියෙනවා, පළතුරු තියෙනවා, මල් පැල තියෙනවා. යන් ඒවා බලන්න. හරි ඔන්න මෙතන තියෙනවා එළවලු මල් පැල. ඒක තුසන් අයියා විස්තරයක් කරලා ගොඩක් ගන්න කියලා. ගොඩක් ගන්න විතර වැඩි ගන්නෑ. මේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේම මෙහෙට මේ අත්‍යවශ්‍යම දේවල් ගන්න ගාඩන් එකේ. මේ කට්ටියම වගා ගන්න තමයි තියෙන්නේ. මේ කට්ටිය වගා ගන්න තියෙනවා තිබ්බඩු තියෙනවා මිරිස් තියෙනවා කැරට් තියෙනවා. දන්නවා ඉතින් මේ පැත්තේ වැඩිපුරම කැරට් තියෙනවා. රතුවල තියෙනවා මේ ෆැෂන් ෆුඩ් තියෙනවා. ෆැෂන් ෆුඩ් ගන්න ඇති මේ ෆැෂන් ෆුඩ් මේ දලු ගන්න උයන්න ඒ වගේ. අනිත් එක තමයි මෙතන තියෙන කැම්ප් ෆයර් එකක්. මේ තියෙන කැම්ප් ෆයර් එක. අතර වැස්සේ නැත්තම් කවුරුට අපේ වාසනාවට වයින් එකක් නැහැ. වයින් එකක් නැහැ. වැස්සේ නැත්තම් මේක පත්තු කරලා මන් නටන වැහි නැටුම. අරවිල මන්නක්කා ඒ වගේ දේවල් මෙහි වගා කරලා තියෙනවා. සෑහෙන වගාවක් තියෙනවා. මට දෙන්න ඒ වරම කවදාද ඉන්න කිනි බින්දු මල් වැහි අරන් හරි ඔන්න ඔක්කොම අවසානයෙන් පස්සේ අපි ආවේ ඔයාලට ගාඩන් එකෙන් පස්සේ රූම්ස් ටික. බලමු මේකේ රූම්ස් ටික උදේලා. චෙකින් ටයිම් එක චෙක් අවුට් ටයිම් එක තියෙනවා 2:11. මේකෙත් අමුතුම විදිහටම තියෙන්නේ මේ පැත්තේ තියෙනවා ලෙවල් දෙකක් ඔයාලට. අමුතු සූදක් තියෙන්නේ. මා සූදක්. මේවත් මේ වුඩ් වලින් හදලා තියෙන්නේ. ඒවා මාර අමුතු ලුක් එකක් තියෙනවා. මේක බෙඩ් එකේම අම්මා මහන්සියලා ඇවිල්ලා සුපිරි. මෙතන ඔයාලට තියෙනවා ප්ලග් පොයින්ට්ස්. මේ ටික තියෙනවා. පල්ලේ ඔය දෙක විතර නේ තව තියෙන්නේ. Oh shit. අමුතු ගාම්බරේ ගියා. බුදුහාමුදුරුවෝ. මේක ඇත්තටම වාව්. ඔන්න අපේ කැමරාමන් මවන්ද දිලා එයාත් ඉන්නවා අතන. මේක මම හිතන්නේ පිටෝ රූම් එකක් වගේ. පිටරන් රූම් එකනේ. මේක තමයි. ඔක්කොම මේකේ විශේෂත්වය ලී වලින් තියෙනවා. ලී වලින් ඒවත් මේ අර ට්‍රී හවුස් එකක් වගේ. අමුතු ඒ කියන්නේ අර මේ හරි පිළිවෙලකට පල්ලේ වුණා උඹලට තවත් දැක්කම පුළුවන්. තවත් නැරවත් කියලා. වෙනම තියෙනවා වෙනම බාත්රූම් තියෙනවා. බාත්රූම් එක මේවා විතරයි ලී නැත්තේ. මේ විතරයි ලී නැත්තේ අනිත් ඔක්කොම ලී. මේ රයිට් එක දැන් මේකේ කල්ලෑ තට්ටු වගේම උඩට තව ලස්සන තට්ටු දෙකක් තියෙනවා.
අපි යන්නේ උඩට. යන්න. ලැගේජ් ස්පේස් ඒවට තියෙනවා මේ සයිඩ් දාලා මෙතන වෝල් ආර්ට් තියෙනවා ලස්සන. ඒ ඩෙකරේෂන් කියන්නේ රිලැක්ස් වෙන්න නම් මුල්ම රිලැක්ස් වෙන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. අය අර අමුතු සීන් නෑ වහලා බැලුවම ඒක නිකන් ආටිෆිෂල් ගතියක් නෑ මුට්ටලින් හදලා තියෙන්නේ එතකොට පිටි නිකන් අපි අර හොටෙල්ස් වලට ගියාම සමහර තියෙන විත්ති වගේ නෙවෙයි. පිළිම වෙනමම ෆීලිං එකක් මෙතන තියෙනවා. කියන්නේ කලර්ෆුල් සීන් එකක් තියෙනවා. ලයිට් දෙන්න මොනවද කරන්නේ? මේ එතකොට ඔයාලා දැක්කේ පල්ලෙහා කම්මරේ. දැන් අපි ඕම් යන් උඩට. අයියේ එන්නකො ඉක්මනට. ඉඩ මදි වුණොත් කියලා මෙතනක් තියෙනවා තව. හඳ. තව අර පැත්තේ කබඩ් වර්ගයක් තියෙනවා අපි බලමු මොනවද කියලා. ඒක තියාගන්න බඩු තියාගන්න. යා උඩ. එකක් තියෙනවා ඒක ලොක්. අපි යන් හොම් උඩට. උඩ view එක බලන්න. ඒ ඉති තමුතුම් ෆීල් නැති නේ. මාරම් ෆීලිං එකක් තියෙනවා.